හය ළමයි අද වීඩියෝ එක 10 වසරේ තුන්වෙනි පාඩම භාග පාඩම. එතකොට මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මේ භාග පාඩමේ තියෙන සිද්ධාන්ත ටික තියෙනනේ ඒ ටික ටක් ගාලා ක්වික් විදිහට ඒ කියන්නේ ඉක්මනට මේ ඔයාලට කියලා දෙන එක තමයි කරන්නේ. හරි අපි ඉස්සෙල්ලාම බලමු මේ භාග පාඩමේ දැන් ඔයාලා දැනගන්න බෑ මොකද්ද මේ භාගයක් කියන්නේ කියලා. හරි එතකොට මම මේ කියන උදාහරණෙත් එක්ක මම රියල් වර්ල්ඩ් මේ එක්සැම්පල් එකක් ගන්න. ඒ එක්සැම්පල් එකත් එක්ක ඔයාලා හිතන්න මොකද්ද මේ භාගයක් කියන්නේ කියලා. ඒක ඔළුවට දාගත්තට පස්සේ ඔයාලට එක්සෑම් එකේ ගානක් වුණත් හදන්න ලේසි. මම ඔයාලා දැන් ආසම විදිහේ මේ එක්සැම්පල් එකක් ගන්න. අපි හිතමු ඔන්න මේ ඔයාට හම්බ වෙන පීසා එකක්. හරිනේ. සාමාන්‍යයෙන් පීසා එකක් කැලි 8කට තමයි කපලා තියෙන්නේ. හරි ඔන්න ඔය විදිහට ඔන්න මේ පීස් එක සමාන කොටස් 8කට බෙදුවා. ඊට පස්සේ ඔන්න දැන් ඔයයි ඔයාගේ යාළුවයි තමයි මේ පීස් එක කන්නේ ඉන්නේ. හරිද? දැන් මට ඉස්සලාම කියන්න මෙන්න මේ පීස කෑල්ලේ මම මේක සමාන කොටස් කීයකට කැපුවද? මම මේක සමාන කොටස් 8කට කපලා තියෙනවා. හරිද? ඊට පස්සේ මම මේ කපපු පීස එක එකෙන් කොටස් 3ක් දෙනවා ඔයාගේ යාළුවට. මේ ඉන්නේ ඔයා, මේ ඉන්නේ ඔයාගේ යාළුවා. හරිද? එතකොට මම කියනවා මෙන්න මේ සම්පූර්ණ පීස එක තියෙනවානේ. ඒකෙන් ඒක කොටස් 8කට කපලා ඒකෙන් 8න් 3ක් දුන්නා මගේ යාළුවට. හරිනේ. එතකොට ඔන්න ඔය කියන එක අපි හැමතිස්සෙම දැන් සිංහලෙන් ලියන්න බෑනේ මේක මේ කොටස් 8කට කපලා 3ක් දුන්නා අන්න ඒ විදිහට. එහෙනම් අපිට මේක ගණිතයෙන් ලියන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ අපිට මේ සම්පූර්ණ එක හැදෙන්න අපි ගත්ත දැන් ඒකකයේ තියෙන මෙන්න මේ තනි පීස කෑල්ලෙන් කොච්චරක් මේ සම්පූර්ණ එකට තියෙනවද? කොච්චරක් තියෙනවද? අපිට තියෙනවා පීස කෑලි 8ක්. ඔයා යාළුවට කොච්චරක් දුන්නද? යාළුවට කෑලි දුන්නා 3ක්. එහෙනම් අපිට ඕක ලියන්න පුළුවන් 8න් 3යි කියලා. හරිනේ. එතකොට අපි මෙන්න මේ වගේ එකකට කියනවා භාග සංඛ්‍යාවක් කියලා. මොකද්ද? එහෙනම් හොඳට ඔළුවට දාගන්න. ඔයා කොහේ හරි දැක්කොත් මෙන්න උඩට සංඛ්‍යාවක් තියෙනවා, මැදින් ඉරක් ගහලා තියෙනවා, ඊට පස්සේ යටට සංඛ්‍යාවක් තියෙනවා. අපි මේ වගේ එකකට කියනවා මොකද්ද? භාග සංඛ්‍යාවක් කියලා. හරිනේ. මේ යටේකට අපි කියන අපි සාමාන්‍ය මේක ඔයාලට මතක තියාගන්න පුළුවන්. මම මේකට කියන නම කියන්නම් ඉස්සලා මෙන්න මේ යට තියෙන සංඛ්‍යාව අපි කියනවා හරය. උඩ තියෙන සංඛ්‍යාවට අපි කියනවා ලවය කියලා. හරිද? එතකොට එහෙම ගත්තාම මෙන්න මේ මට මේක කියන්න පුළුවන් 8න් 3යි. ඒකේ තේරුම මොකද්ද? සම්පූර්ණ කොටස් 8කට කපලා ඒකෙන් 3ක් තමයි මම මේ අවස්ථාවේදී සලකලා තියෙන්නේ. දැන් මේ හරයයි ළමයි පැටලෙනවා නම් ඔයාලට ඒක මතක තියාගන්න පුළුවන්. හරක පිට ළමයා කියන එක. එහෙනම් හරක කියද්දි හාවලින් කියන්නේ හරය, ළමයා කියද්දි එතන අපි කියන්නේ ලවය කියලා. දැන් ඔයාලට තේරෙනවද අපි කොහොමද මේ භාග සංඛ්‍යාවක් කියන එක නිරූපණය කරන්න කියලා? ඔයාලා ඉස්සෙල්ලා මේ පාඩම ඉගෙන ගද්දි දැනගන්න ඕන එකක් තමයි මොකද්ද මේ භාගයක් කියන්නේ? කොහොමද අපි භාගයක් ලියන්නේ කියලා. මම හිතනවා දැන් ඔන්න මේ උදාහරණයෙන් ඔයාලට තේරෙන්නේ නැති මොකක්ද භාගයක් කියන්නේ කියලා. අපි තව උදාහරණයක් ගමු. අපි හිතමු ඔයා ළඟ තියෙනවා මෙන්න මේ වගේ මේක වතුර බෝතලයක් කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ වතුර බෝතලය ඔයාට පුළුවන් සමාන කොටස් 4කට වෙන් කරන්න. හරිද? එතකොට ඔයා මේක ඉස්සලා මෙන්න මේක සම්පූර්ණයෙන්ම පිරලා තිබ්බා වතුරෙන්. ඊට පස්සේ ඔයා මේකෙන් වතුර බිව්වට පස්සේ ඔයාට ඉතුරු වෙලා තියෙනවා මෙන්න මේ එක කොටසක් විතරක්. එහෙනම් ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? මේ සම්පූර්ණ වතුර බෝතලය සමාන කොටස් කීයකටද මම බෙදුවේ? 4කට. ඔයා ඒකෙන් 3ක් පාවිච්චි කරලා තියෙනවා. ඒ 3ක් පාවිච්චි කරාට පස්සේ දැන් ඔයාට ඉතුරු වෙලා තියෙනවා කීයද? 4න් 1යි. ලේසි නේද? හරි මෙන්න මේ විදිහට තමයි ඔයාලට භාග සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මේක කියවන්න පුළුවන් කොහමද? 8න් 3යි. මේක 4න් 1යි. හරි. අපි ඊළඟට තව භාග සංඛ්‍යා ටිකක් අරගෙන බලමු. එතකොට ඔයාලට තවදුරටත් භාග කියන එක ඔයාලට මේ හදාගන්න ලේසි වෙයි. මේ අපි තව භාග සංඛ්‍යාවලට උදාහරණ ටිකක් අරගෙන ඒ ගැන චුට්ටක් බලමු.